සැටිනි 5 රිඩක්ටේස් බ්ලොකින් ටෙක්නෝජි එකෙන් තමයි කෙස් වැටීම නවත්තන්නේ. මටත් හරිගේ නිසා තමයි හොඳටම විශ්වාස. Satani Nature Science to ensure hair growth. අයිබෝවන් රාජ්‍ය අපරාධකාරීත්වයක අක්මුල් සොයා යන ගමනේ තුන්වන වැඩසටහන ඔබ වෙත ඉදිරිපත් කරන්න අප සූදානම්. පසුගිය වැඩසටහනින් අපි කතා කළා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාට මාරාන්තික ප්‍රහාරය එල්ල වුණු අත්තිඩිය මලගල ප්‍රාථමික විද්‍යාලයේ පද්‍යක මාරුව අසලට ඔහු පැමිණෙන තෙක් ඔහු වටා නිර්මාණය වුණු සිදුවීම් දාමය. ඔහුට දුරකථනයෙන් කතා කළ පුද්ගලයන් පිළිබඳව ඔවුන්ට මොනවද ලසන්ත වික්‍රමතුංග කිව්වේ කියන කාරණා පිළිබඳව අපි ඔබට කරුණු අනාවරණය කළා. ගෙදර ළඟ කඩේ හිටපු උදවිය මොකක්ද දැක්කේ? මේ ගැන අපි ඔබට කරුණු අනාවරණය කළා. දැන් ලසන්ත වික්‍රමතුංග රෝහල් ගත කර තිබෙන අවස්ථාව. හදිසි සල්ල කර්මයක් සඳහා සියල්ල සූදානම් වී තිබෙන අවස්ථාව. පොලිසියටත් මේ පිළිබඳව තොරතුරු වාර්තා වී තිබෙන අවස්ථාව. අද සූදානම් එතැන් සිට පොලිස් පරීක්ෂණ සිදු වුණු ආකාරය සහ ඊට යම් යම් පුද්ගලයන් බලපෑම් කළ ආකාරය පිළිබඳ කරුණු අනාවරණය කරන්න. ලසන්ත වික්‍රමතුංග මහතාට මාරාන්තික ප්‍රහාරය එල්ල වුණු අත්තිඩිය මලගල ප්‍රාථමික විද්‍යාලය ගල්කිස්ස පොලිස් ස්ථානයට අයත් ඒ බල ප්‍රදේශයේ පිහිටා තිබුණු ස්ථානයක්. ඒ වන විට ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නැත්නම් ක්‍රයිම් OIC විදිහට ස්ථානාධිපතිවරයා විදිහට කටයුතු කරමින් හිටියේ උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල කියලා නිලධාරියෙක්. ඔහු 1988 අවුරුද්දේ පොලිස් සේවයට එකතු වුණු අත්දැකීම් බහුල නිලධාරියෙක්. ඝාතන සිදුවීම් 100ක්, ඒ කියන්නේ මිනිමරුම් 100ක්, තවත් අපරාධ සිදුවීම් දහසකට අධික සංඛ්‍යාවක විමර්ශන කටයුතු ඒ වන විටත් ඔහු මෙහෙයවා තිබුණා. මේ සිදුවීමෙන් අනතුරුව ලසන්ත වික්‍රමතුංග මහතාට එල්ල වුණු ප්‍රහාරයෙන් අනතුරුව විමර්ශන කටයුතු පැවරෙන්නේ මේ තිස්සසිරි සුගතපාල කියන නිලධාරියාට. ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට. ඔහු යටතේ තවත් උප පොලිස් පරීක්ෂකවරයෙක්, ඒ වගේම කොස්තාපල්වරුන් 30 දෙනෙක් රාජකාරියෙහි නිරත වුණා. ඒ කාලවකවානුව වන විට ගල්කිස්ස පොලිස් ස්ථානයේ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විදිහට නැත්නම් HQI විදියට කටයුතු කරමින් හිටියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් පෙරේරා. මම මේ කාරණා ටික මේ නම් ටික කියාගෙන යන්නේ මේ කාරණා මේ නම්ගම් ඔබ ඉතා හොඳින් මින් ඉදිරියට මේ වැඩසටහන අහනකොට මතක තබා ගත යුතු නිසා. අදටත් මේ බොහෝ නිලධාරීන් සංඛ්‍යාවක් සක්‍රීය රාජකාරියෙහි යෙදී සිටිනවා. එවැගේම පොලිස් ස්ථානයේ අධීක්ෂණ කටයුතු 2008 මේ කාල සීමාව වන විට 2009 ජනවාරි මාසේ 8 වෙනිදා වන විට ගල්කිස්ස පොලිස් ස්ථානයේ අධීක්ෂණ කටයුතු පැවරී තිබුණේ සහකාර පොලිස් අධිකාරී LC ගුණවර්ධන මහත්මයාට. SP ගුණවර්ධන ඒ කාලේ. ඒ වගේම ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විදිහට SSP විදිහට කටයුතු කළේ හේමන්ත අධිකාරී මහත්මයා. ගල්කිස්ස දිශාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විදිහට ප්‍රසන්න නානායක්කාර මහත්මයා කටයුතු කළා. ඔහුගේ කාර්යාලය නුගේගොඩ මිරිහාන පරණ කොට්ටාව මාර්ගයේ පිහිටා තිබුණා. පොලිස්පතිවරයා විදිහට ජයන්ත වික්‍රමරත්න මහතා කටයුතු කරමින් සිටියා. නම්ගම් ටික මතක තියාගෙන මේ විමර්ශන වලට සිද්ධ වුණු කරුණු කාරණා පිළිබඳ මෙතෙක් අනාවරණය වී ඇති තොරතුරු පිළිබඳ අපි ඔබට කියන්නයි සූදානම.
ලසන්ත වික්‍රමතුංග මහතාට ප්‍රහාරය එල්ල වුණු දිනේ, ඒ කියන්නේ ජනවාරි මාසේ 8 වෙනිදා 2009 අවුරුද්දේ. තිස්සසිරි සුගතපාල මහත්මයා, ඒ කියන්නේ ක්‍රයිම් OIC ගල්කිස්ස, උදේ 4 විතර රාජකාරියට ආවා. දෛනික රාජකාරිවල යෙදෙමින් හිටියා. 10:35ට විතර ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණා. අත්තිඩිය මලගල ප්‍රාථමික විද්‍යාලයේ ඉදිරිපිට යම් පුද්ගලයෙකුට පහර දීමක් සිදු වී තිබෙන බව. එම ස්ථානයට ගියපු ඔහු යටතේ හිටපු ලලිත් වීරසිංහ උප පොලිස් පරීක්ෂකවරයා මේ දුරකථන ඇමතුම ලබා දුන්නේ. ඒ විතරක් නෙමෙයි, ඒ නිලධාරියා සඳහන් කළා මේ ප්‍රහාරයට එල්ල වී තිබෙන පුද්ගලයා ලසන්ත වික්‍රමතුංග බවට හඳුනාගෙන ඇති බව. ඒ අනුව වහාම පොලිස් ස්ථානයට ගියපු තිස්සසිරි සුගතපාල මේ සම්බන්ධයෙන් මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාටත් දුරකථනය ඔස්සේ දැනුම් දීමක් කරන්නට කටයුතු කළා. ලසන්ත වික්‍රමතුංග කියන්නේ ඒ වන විට රට පුරා බොහොම ජනප්‍රියත්වයට පත් වෙලා හිටපු, කතාබහට ලක් වෙලා හිටපු චරිතයක් බව තිස්සසිරි සුගතපාල උප පොලිස් පරීක්ෂකවරයා නැත්නම් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා දැනගෙන හිටියා. ඒ වගේම ඔහු තවත් නිලධාරි දෙදෙනෙකුත් එක්ක මේ සිදුවීම වූ ස්ථානයට 10:45 වන විට ගමන් කළා. ලසන්ත වික්‍රමතුංග පැමිණි KC 1098 කියන අලු පැහැති ටොයෝටා කොරොල්ලා රථය ඒ වන විට බේකරි හන්දිය පැත්තට මුණ දාලා පාරායිනේ කහිර ළඟ නතර වෙලා තිබුණා. වාහනය මූලික වශයෙන් විමර්ශනය කරපු, ඒ දිහා බලපු තිස්සසිරි සුගතපාල දැක්කා මේ වාහනේ වින්ස්ක්‍රීන් එකට ප්‍රහාරයන් දෙකක් එල්ල වෙලා තියෙනවා යම්කිසි ආයුධයකින්. ඒ වගේම රියදුරු අසුන පැත්තේ තිබුණු වීදුරුව කුඩු වෙලා තියෙනවා. යම් ප්‍රහාරයක් හේතුවෙන් මේ මෝටර රථයේ ගමන්ගත් රියදුරුට හානි සිද්ධ වෙලා තියෙනවා. ඒ ප්‍රහාරයේ හේතුවෙන් ඔහුගේ සිරුරෙන් විසි වුණු මස් වැදලි සහ ලේ වින්ස්ක්‍රීන් එකෙත්, ඒ වගේම AC කවුළුවලත් මස් වැදලි සහ ලේ විසිරී තිබෙන ආකාරය තිස්සසිරි සුගතපාල නිරීක්ෂණය කරනවා. එතන හිටපු කිහිප දෙනෙක්ව අඳුර ගන්නවා සිද්ධිය දැකපු, ඒ වගේම ලසන්ත වික්‍රමතුංග රෝහල් ගත කරපු පුද්ගලයන්ව හඳුනා ගන්නවා. වෙඩි තැබීමක් සිදු වී නොමැති බව ඔහු හඳුනා ගන්නවා. කිසිම පුද්ගලයෙක් කියන්නේ වෙඩි හඬක් ඇහුණා කියලාවත්. මේ සියලු දේවල් සටහන් කරගෙන ශනිකව 11 වෙනකොට උදේ ඔහු කළුබෝවිල රෝහලට ගමන් කරනවා. 10:21ට විතර මේ ප්‍රහාරය සිද්ධ වෙන්නේ. පොලිස් නිලධාරීන් 10:35 විතර වෙද්දී මේ ස්ථානට ගිහිල්ලා මුලින්ම 10:45 විතර වෙද්දී ගල්කිස්ස අපරාධ කොට්ටාශයේ ස්ථානාධිපතිවරයා එතෙන්ට ගිහිල්ලා ඔහු ඒ ස්ථානයේ මූලික විමර්ශනයක් සිද්ධ කරලා නැවත වතාවක් ඒ ආරක්ෂිත වටපිටාව නිර්මාණය කරලා ඒ ප්‍රදේශය ආවරණය කරලා ඔහු නැවත පිටත් වෙනවා රෝහල වෙත. රෝහල යනකොට ඔහු නිරීක්ෂණය කරනවා ලසන්ත වික්‍රමතුංග මහතා හදිසි අනතුරු අංශයේ ආසන්නයේම තියාගෙන වෛද්‍යවරුන් ඔහුට ප්‍රතිකාර කරමින් ඉන්නවා. කොළඹ ජාතික රෝහලට මාරු කරන්න උත්සාහ කළත් මහාචාර්ය මොහන්ද සිල්වා වෛද්‍යවරයා ඒ මොහොතේම ඔහු ශල්‍ය කර්මයකට භාජනය කළ යුතු බව සඳහන් කරමින් ඒ සඳහා උත්සාහ කරන ආකාරය තිස්සසිරි සුගතපාල නිරීක්ෂණය කරනවා. තුවාලකරුගේ තත්වය බරපතල බව ඔහු තමන්ගේ පොලිස් අධිකාරීවරයා, ඒ වගේම නියෝජ්‍ය පොලිස්පතිවරයාට, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහත්මයාට දැනුම් දෙනවා. දැනුම් දීලා කියනවා මේ තත්වය බරපතල තැනක තිබෙන්නේ. ඒ මොහොත වන විටත් තිස්සසිරි සුගතපාල මහත්මයාට හැකියාව ලැබෙනවා නිදහසේ තමන්ගේ රාජකාරිය කරගෙන යන්න. දේශපාලඥයින්, මාධ්‍යවේදීන් බොහෝ ප්‍රමාණයක් මේ වන විට මේ කළුබෝවිල රෝහලට ඇවිල්ලා මේ සිද්ධිය ගැන තොරතුරු දැනගෙන හිටපු නිසා මාධ්‍ය ඔස්සේ මේ තොරතුරු දැන් වාර්තා කරන්න පටන් අරගෙන තිබුණා. තිස්සසිරි සුගතපාල මේ වෙනකොට ලසන්ත වික්‍රමතුංගගේ බිරිඳ එතන හිටියා. සොනාලි සමරසිංහ ඇය ළඟට ගියා.
ඇයට කිව්වා කට උත්තරයක් ලබා ගන්න අවශ්‍යයි කියලා. ඇය කිව්වා මේ මොහොතේ අමාරුයි. මෙන්න මගේ දුරකථන අංකය මම ඇවිල්ලා ඔබට කට උත්තරයක් දෙන්නම් කියලා. ඒ වගේම ලසන්ත වික්‍රමතුංග මහතා රෝහල් රැගෙන ආපු දිනේෂ් කුමාර කියලා තරුණයෙක් හිටියා. ඔය ඒ ස්ථානයේ තිබුණු මුද්‍රණ ආයතනයක වැඩ කරපු තරුණයෙක්. ඔහුටත් කිව්වා ඔබනුත් ප්‍රකාශයක් ලබා ගන්න ඕන. ඒකට පොලිසියට ඇවිල්ලා යන්න කියලා. ඒ වගේම මේ සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් කිහිප දෙනෙක් හිටියා. අපි කලින් වසරානේ කතා කළා අර කූරියර් සර්විස් එකක වැඩ කරපු තරුණයෙක් හිටියා කියලා. ලාල් වික්‍රමරත්න කියලා. ඔහුටත් ඒ වගේම ජේ.ඒ. ජයසිරි කියලා පුද්ගලයෙකුට මේ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙන්න කියලා කරුණු කට උත්තරයක් ලබා දෙන්න කියලා තිස්සේ සුගතපාල මහත්මයා දරුම් දුන්නා. දරුම් දීලා ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න කියලා නිලධාරීන්ට උපදෙස් ලබා දීලා ඔහු ඉදිරි කටයුතු කරගෙන ගියා. ඒ අනුව තහවුරු කරගන්න පුළුවන් වුණා නැවත වතාවක් මේ ස්ථානයේ වෙඩි තැබීමක් සිදු වී නොමැති බව. ඒ වගේම තිස්සේ සුගතපාල මේ සිද්ධිය පිළිබඳව පොලිස් ස්ථානයේ හරහා ගාකිස්ස මහේස්ත්‍රාත්වරයා දැනුවත් කරනවා. ඒ වගේම රජයේ රස පරීක්ෂකවරයා දැනුවත් කරනවා. හවස 2 වෙනකොට මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂාව සඳහා පැමිණෙනවා. ඒ වගේම විනාඩි 10ක් 2:10 විතර වගේ වෙනකොට රජයේ රස පරීක්ෂක ගුණතිලක මහත්මයා ඒ ස්ථානට එනවා. දැන් මේ පරීක්ෂණ සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ කටයුතු වලට තිස්සේ සුගතපාල මහත්මයා උදව් කරමින් ඉන්න වෙලාවේ කළුබෝවිල රෝහලේ තිබුණු පොලිස් මුරපොලේ ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රසන්න බ්‍රාහ්මණගේ ඔහුගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා තිස්සේ සුගතපාලට. ඒකෙන් කියවෙන්නේ ලසන්ත වික්‍රමතුංග මහතා මිය ගිය බවයි. වෛද්‍යවරුන් විසින් ඔහුගේ මරණය තහවුරු කර ඇති බව දුරකථනය හරහා මේ විමර්ශන නිලධාරියාට දැනගන්නට ලැබෙනවා. ඒ වෙනකොටත් මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂාව සිද්ධ කරමින් ඉන්නේ. ඔහු මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාවත් දැනුවත් කරනවා. ඊළඟට තියෙන මල සිරුර හඳුනා ගැනීම, ඒ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු. බිරිඳ සුනාලි මේ සිරුර තමන්ගේ සැමියාගේ කියලා හඳුනා ගන්නවා. මහේස්ත්‍රාත්වරයාත් මේ ස්ථානට යනවා. තිස්සේ සුගතපාලත් රෝහල වෙත යනවා. තිස්සේ සුගතපාල කියනවා තමන්ගේ නිරීක්ෂණය අනුව ඔහු යනකොට ලසන්ත වික්‍රමතුංගගේ දේහය ට්‍රොලියක් මත උඩුබැලි අතට දිගා කර තිබුණු ආකාරය. හිස මුළුමනින්ම විලුම් පටි වලින් ආවරණය කරලා තිබුණා. දකුණු උරහිසේ ඉදුමක් තිබුණා. වම් පැත්තේ පපුවේ අඟල් 10ක් විතර දිග කැපුම් තුවාලයක් තිබුණා. දකුණු අතේ සහ පාදයේ තුවාල තිබුණා. ඒ කියන්නේ අර ටීස්ක්‍රීන් එක කඩලා ඔහුට උල් ආයුධයකින් පහර දුන්න බව නේ කියුනේ. පහර දීමක් සිද්ධ වෙලා තිබුණා. ඒ නිසා ඔහුට සිද්ධ කරපු පහර දීම් වලට අදාළව තුවාල වෙලා තිබුණා කියලා ඔහු හිතුවා. ඒ වගේම ඔහු නිරීක්ෂණය කරනවා ඒ වන විටත් ලසන්ත වික්‍රමතුංගගේ නාසයෙන් සහ කටින් රුධිරය එළියට එමින් තිබෙන ආකාරය. මේ සත්කමට සහභාගී වෙච්ච මහාචාර්ය මොහන්ද සිල්වා මහත්මයා තිස්සේ සුගතපාල මහත්මයාට කියනවා හිසට සිද්ධ වෙච්ච බරපතල තුවාල හේතුවෙන් තමයි ලසන්ත වික්‍රමතුංග මහතා මිය ගොස් ඇත්තේ කියලා. ඒ වගේම අනෙක් තුවාල සමහර දේවල් ශල්‍ය කර්මය සිදු කරන්න උත්සාහ කිරීමේදී සිද්ධ වෙච්ච තුවාල කියලාත් ඔහු සඳහන් කරනවා. ආයිමත් තිස්සේ සුගතපාල එනවා ගල්කිස්ස පොලිස් ස්ථානයට. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. ඒ පශ්චාත් මරණ පරීක්ෂණය අනතුරුව සිරුර බිරිඳ වෙත බාර දෙන්න අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. නැවත වතාවක් තිස්සේ සුගතපාල මහත්මයා
3:40 වගේ වෙනකොට කළු බෝලරෝ වහලට ගමන් කරනවා. ඉතාම කාර්යබහුල දවසක්. පොලිස් නිලධාරියෙකුගේ පැත්තෙන් ගත්තාම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විදිහට කටයුතු කළේ සුනිල් කුමාර කියලා පුද්ගලයෙක්. ඔහුව හමු වෙනවා. මහේස්ත්‍රාත් නියෝගය ලබා දෙනවා මේ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් සිදු කරන්න කියලා. ඒ අනුව සුනිල් කුමාර වෛද්‍යවරයා සහ තවත් වෛද්‍යවරුන් 3 දෙනෙක් මරණ පරීක්ෂණය ආරම්භ කරනවා. සවස 5:45 වෙනකම් පැය 1:00ක් 2කට ආසන්න කාලයක් ඔවුන් ලසන්තගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කරනවා. ඊට පස්සේ දේහ ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිඳ සොනාලි සමරසිංහ මහත්මිය වෙත බාර දීමට පියවර ගන්නවා. ඒ වගේම සිරුර භූම දානය කිරීම සඳහා අවශ්‍ය නියෝග ලබා ගන්නවා. 2009 ජනවාරි මාසේ 12 වෙනිදා බොරැල්ල සුසාන භූමියේදී ඔහුගේ ආදාහන කටයුතු සිද්ධ වෙනවා. මේ සිදුවීම් දාමය තුල කිසිවෙක් හිතුවේ නැහැ අධි ආරක්ෂිත කලාපයක රත්පලාන ගුවන්තොටුපළ පෙරණමානි රටේ ජනප්‍රිය සහ ප්‍රබල මාධ්‍යවේදියෙක් පැය ගණනාවක් තිස්සේ අතුරුපැදි වලින් ලුහු බැඳලා මේ වගේ මරාදමාවි කියලා කිසිම කෙනෙක් හිතුවේ නැහැ. ලසන්ත වික්‍රමතුංග ජීවිතේට හිතුවේ නැහැ Tamanට මේ වගේ මාරාන්තික ප්‍රහාරයක් එල්ල වෙයි කියලා. ඌ දැනන් හිටියා. ඌ මිත්‍රයන්ට කිව්වා. ඔහුව ලුහු බැඳ එන අවස්ථාවේ දුරකථනය හා සම්බන්ධ වෙලා හිටපු මලික් සමරවික්‍රමට කිව්වා. මලික් සමරවික්‍රම කියලා කියන්නේ ඒ වන විට විපක්ෂ දේශපාලන හිටපු ප්‍රබලම චරිතයක්. රනිල් වික්‍රමසිංහගේ ළඟම හිටපු පුද්ගලයෙක්. ඌ කිව්වා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න කියලා. නමුත් ලසන්ත ඒව ඇහුවේ නැහැ. ලසන්ත ඝාතනය වෙන්නේ ඔහුට අවුරුදු 51 සපිරෙන්න මාස 3ක් තිබියදී. දැන් මේ මරණයෙන් පස්සේ මේ භූමදානයෙන් පස්සේ විමර්ශන කටයුතු ආරම්භ කරන්න තිස්ස සුගතපාල ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා යුහුසුලුව කටයුතු සූදානම් කරනවා. ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරපු මේ නිලධාරියා ඔහුට අයත් KC 1098 කියන Toyota Corolla රථයේ තිබුණු ලිපි ලේඛන සහ භාණ්ඩ නඩු භාණ්ඩ විදිහට තමා බහරයට ගන්නවා. ඒවා පොලිස් ස්ථානයේ නඩු භාණ්ඩාංශය වෙත ලබා දීලා ලැයිස්තුගත කරන්න කියලා උපදෙස් ලබා දෙනවා. ඒ අතරවාරයේ බිරිඳ ඉල්ලීමක් කරනවා නෝට්බුක් එක සහ අදාළ දේවල් Tamanට දෙන්න කියලා. නමුත් නිලධාරියා කියනවා මේ හරහා යම් සාක්ෂියක් සොයාගන්න පුළුවන් වෙයි. ඒ නිසා මේවා නඩු භාණ්ඩ විදිහට අපි තියා ගන්නවා. ඊට පස්සේ අධිකරණ නියෝගයක් මත මේක මුදා හරින්න පුළුවන් වේවි කියලා. ඊට පස්සේ සුගතපාල තිස්ස සුගතපාල මහත්මයා අනිත් නිලධාරීන්ගේ සහායත් ඇතුව වෙන වෙනම මේ මෝටර රථයේ තිබුණු ලිපිගොනු සහ ලේඛන ලැයිස්තුගත කිරීමට පටන් ගන්නවා. මේ ලේඛන අතර තියෙනවා දිග අතට අපි ගන්න සටහන් පොතක් නෝට්බුක් එකක්. නාලක එක්සර්සයිස් බුක් කියලා කියන නාලක එක්සර්සයිස් බුක් එකක් තියෙනවා. මේකේ පිටු ගාන තිස්ස සුගතපාල මහත්මයා ගණන් කරනවා. එකේ ඉඳලා 160 දක්වා ඔහු මේ නෝට්බුක් එකේ පිටු අංක කරනවා. අංක කරලා හැම පිටුවකම රතු පාටින් අත්සනක් යොදනවා රතු තීන්ත පෑනකින්. පිටු අංක එකේ ඉඳලා 128 දක්වා සටහන් තියලා තියෙනවා නිල් පාට පෑනකින් ලසන්ත වික්‍රමතුංග මහත්මයා. 160 වෙනි පිටුවේ අන්තිම පිටුවේ
සටහනක් ලියලා තියෙනවා. ඒව මොනවද කියලා කියන්න. පොතේ ඉදිරිපස කවරේ අංක වගේක් ලියලා තියෙනවා. මොනවද මේ අංක? UF 26.35 එකක්, අනිත් එක JF 69.56. මේක ලියලා තියෙන්නේ මේ හරි පහසුවට නෙවෙයි. හරියට මේක ලියලා තියෙන විදිහ දැක්කහම තිස්සේ සුගතපාල මහත්මයාට හිතෙනවා මේක ලියන්නේ නැත්තේ නුහුරු අතකින්. සමහර විට වාහනේ ධාවනය කරන ගමන් අත් කට්ටක් ගාලා ලිව්ව වෙන්න පුළුවන්. මේ අංක යතුරු පැදිවල අංක. තිස්සසි සුගතපාලට වහාම පහළ වෙනවා අදහසක්. මේ ලියලා ඇත්තේ අනිවාර්යෙන්ම ලසන්ත වික්‍රමතුංග මහතා තමා ලුහුබැඳ යතුරු පැදිවල අංක. ඒ අනුව මේ සියලු දේවල් නඩු භාණ්ඩ විදියට ඔහු තබා ගනිමින් මේ අංක ලියා ගනිමින් 2009 ජනවාරි මාසේ 11 වෙනිදා යනවා මේ සම්බන්ධ තිබුණු ප්‍රගති සමාලෝචන රැස්වීමකට. මේ රැස්වීමට ඇවිල්ලා හිටියා නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර, ඔහු තමයි ප්‍රධානත්වයේ දරුවේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.සී. ගුණවර්ධන, පොලිස් අධිකාරී එල්.සී. ගුණවර්ධන, මූලස්ථාන පොලිස් පරීක්ෂක මහේෂ් පෙරේරා, මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති අමරබන්දු, ඒ වගේම තිස්සසි සුගතපාල මහත්මයා ඇතුළු අදාළ නිලධාරීනුත් එතන හිටියා. එතනදී උපදෙස් ලැබෙනවා නියෝජ්‍ය පොලිස්පති හේමන්ත ප්‍රසන්න නානායක්කාරගෙන් ලසන්ත පරීක්ෂා කරපු වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්න. ඒ වගේම දුරකථන දත්ත වාර්තා විශ්ලේෂණය කරන්න, ලසන්ත වික්‍රමතුංගත් එක්ක සම්බන්ධ වෙලා තිබෙන කණ්ඩායම කවුද කියලා හොයාගන්න. ඊට පස්සේ ඔහුගේ දුරකථන අංකය 0.77යි 309යි 672 මේ දුරකථන අංකයට අංකයත් එක්ක සම්බන්ධ වෙච්ච අය හොයලා බලන්න. ඒ වගේම ආසන්න වශයෙන් සංවාද 24ක් සිදු වෙලා තිබුණා. ඒ 24ට අදාළ පිරිස කවුද කියලා හොයලා බලන්න. ලසන්තගේ පළවෙනි බිරිඳගෙන් ප්‍රකාශක සටහන් කරගන්න. ඒ වගේම ශල්‍ය කර්ම සිදු කරපු වෛද්‍යවරයාගෙන් ප්‍රකාශක සටහන් කරගන්න. ඒ වගේම රියදුරා ඩයස් අයි ඩයස් එදා ලසන්තත් එක්ක ගියේ නැත්තේ කියලා අහන්න, ඔහුව ප්‍රශ්න කරන්න, ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගන්න. මේ සියලු කරුණු කාරණා පිළිබඳව ඔහුට උපදෙස් ලැබෙනවා. පරීක්ෂණය කරන්න උපදෙස් හම්බුනහම සාක්ෂි අරගෙන පරීක්ෂණය කරන එක නිලධාරීන්ගේ වැඩක් නේ. 2009 ජනවාරි මාසේ 16 වෙනිදා තිස්සසි සුගතපාල මහත්මයා ගල්කිස්ස අපරාධංශයේ ස්ථානාධිපතිවරයා විශේෂ කටයුත්තක් සඳහා පිටත් වී යනවා. ඔහුට හම්බ වුණා යතුරු පැදි දෙකක අංක. ඔහු 16 වෙනිදා යන්නේ මේ යතුරු පැදි දෙක හොයාගෙන. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ අංශයට කතා කරලා ඔහු මේ යතුරු පැදි පිළිබඳ තොරතුරු විමසනවා. ඔබට හොයාගන්න පුළුවන් වෙනවා එකක් කැස්බෑව පරණ කැස්බෑ පාරේ ලිපිණයක තියෙන්නේ. අනිත් එක කළුවැල්ගොඩ මාකියවිට ජායල ලිපිණයක තමයි තියෙන්නේ. ඒ අනුව ඔහු තීරණය කරනවා මේ යතුරු පැදිවල හිමිකරුවන් හොයාගෙන යන්න. පොලිසිය තියෙනවා බල අපරාධ පොත කියලා විශේෂ පොතක්. Brave Crime Information Book කියලා අපි මේකට කියන්නේ. බරපතල අපරාධ තොරතුරු සටහන් පොත කියලා සිංහලෙන් කියනවා. මේක කෙටියෙන් තමයි බල අපරාධ පොත කියලා කියන්නේ. මේ සටහන් පොතේ තිස්සසිරි සුගතපාල මේ යතුරු පැදි සම්බන්ධයෙන් සටහනක් තබනවා.
මේ ලිපින මොනවද? මේ යතුරු පැදිවල අංක මොනවද? මේක හම්බ වුණේ කොහොමද කියලා ඔහු සටහන් තබලා ඔහු යනවා අර පරණ කැස්බෑව පාරේ ලිපිනේ දැක්වුණු යතුරු පැදිය හොයාගෙන. ඒ යන්නේ Tamanගේ පුද්ගලික යතුරු පැදියෙන්. හැබැයි ඔහුට එතනදී අනාවරණය වෙනවා මෝටර රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ලබා දුන්නු ඒ ලිපිනය වැරදි එකක් බව. ඒකත් අවබෝධ කරගෙන ඔහු තවත් තහවුරු කරගන්නවා මේ යතුරු පැදියේ හිමිකරු බුලත් කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් කියන කාරණාව. 11:10ට විතර දැන් මේ විමර්ශන කටයුතු තමයි තිස්ස සුගතපාල මහත්මයා ඉන්නේ. ඔහුට පුද්ගලික දුරකථන ඇමතුමට එනවා ඇමතුමක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහත්මයාගෙන්. ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මේ ක්‍රයිම් ඕවයිසිට කතා කරනවා. කතා කළා අහනවා කොහෙද ඉන්නේ කියලා. ඔව් කියනවා මම මේ නුගේ ගොඩට ආවා විශේෂ විමර්ශනයක් සිදු කිරීම සඳහා. ඊට පස්සේ ආයිමත් දුරකථන ඇමතුමක් දීලා අහනවා මොකද්ද කරන්නේ තුවම කියනවා මම මේ අර යතුරු පැදි කීපයක් අංක හම්බුණා මම ඒ ඔස්සේ හොයාගෙන යන ගමන් කියලා. ඊටාම ආවේගශීලී විදිහට හේමන්ත අධිකාරී මහත්මයා තිස්ස සුගතපාලට මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඕක නවත්තපන්. වහාම බල අපරාධ පොතයි ෆීල් නෝට් පොතයි. ෆීල් නෝට් පොත කියලා කියන්නේ ලසන්ත වික්‍රමතුංගගේ අර සටහන් පොත. ඒකයි අරගෙන DIG මහත්මයාගේ ඔෆිස් එකට වරේ තර්ජනාත්මකව කියනවා. මෙන්න මෙතනදි තමයි මෙතනින් පස්සේ තමයි මේ පරේක්ෂණවලට සිද්ධ වෙච්ච බරපතලම බලපෑම් සිද්ධ වුණු බවට මේ වන විට සිදු වුණු අපරාධ විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබෙන්නේ. තිස්ස සුගතපාල බලනවා මේ එකපාරම කඩාගෙන වැටුණු මරාලේ මොකක්ද? DIG මහත්මයාගේ ඔෆිස් එකට එන්න කියලා කිව්වේ. ඒ කියන්නේ ප්‍රසන්න නානායක්කාර මහත්මයාගේ ඔෆිස් එකට එන්න කියලා කිව්වේ. කෝල් එකක් දීලා බලනවා මිරිහාන ඔෆිස් එකේ ඔහු ඉන්නවද කියලා. ඔහු එන්නේ කීයටද කියලා. ඔහුට දැනගන්න හම්බ වෙනවා ඔහු නෑ සීට් එකේ. ආයි කතා කරනවා හේමන්ත අධිකාරී මහත්මයාට. සර් කීයටද සර් මම එන්න ඕන? 12ට එන්න කියලා ඔහුට දැනුම් දෙනවා. ඒ අනුව යම් කිසි ගැටලුවක් සිදුවෙමින් පවතින බව අවබෝධ කරගත්ත තිස්ස සුගතපාල මහත්මයා ලසන්ත වික්‍රමතුංග මහතාගේ සටහන් පොතේ සහ බලාපරාධ පොතේ ඡායා පිටපත් කිහිපයක් ලබා ගන්න කියලා උපදෙස් ලබා දෙනවා තමන්ට පහලින් දෙපු නිලධාරීන්ට. ෆොටෝකොපි ටිකක් අරගෙන ඒක වෙනම තියලා මට ඔය සටහන් පොතයි බලාපරාධ පොතයි අරගෙන එන්න කියලා ඔහු දැනුම් දෙනවා. යමක් සිදුවන බවට තිස්ස සුගතපාල මහතාට ඉව වැටි තිබුණා. 12 වෙනකොට මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට තිස්ස සුගතපාල යනවා. ලසන්ත වික්‍රමතුංගගේ සටහන් පොත, ඒ වගේම බලාපරාධ පොත, යතුරු පැදි අංක පිළිබඳ මේ කරුණු සියල්ල අහගෙන ඉඳලා පොලිස්පති ප්‍රසන්න නානායක්කාර තිස්ස සුගතපාලගේ ඇඟට කඩාගෙන පනිනවා. මේවා මෙහෙම ලියලා තව මේවා හොයන්නත් ගිහිල්ලා මැරුම් කන්නද හදන්නේ? කවුද අහන්නේ? වාර්තා වෙන විදිහට මේ අපරාධ විමර්ශනවලදී දැනට අනාවරණ වී තිබෙන කරුණු අනුව මේ අහන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස්පති නියෝජ්‍ය පොලිස්පති නුගේගොඩ මිරිහාන මේ ප්‍රදේශයේ බාරව හිටපු ගල්කිස්ස කොට දිසාව බාර ගල්කිස්ස දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර අහනවා තිස්ස සුගතපාල කියන ගල්කිස්ස ක්‍රයිම් ඕවයිසිගේ උඹ මේවා ලියන්න ගිහිල්ලා සටහන් කරන්න ගිහිල්ලා මැරුම් කන්නද හදන්නේ? ඊළඟට හැරෙනවා නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් අධිකාරී
ජේෂ්ඨ පොලිස් අධිකාරියෙක් කිස්ස හේමන්ත අධිකාරියගේ පැත්තට අත දික් කළා කියනවා මේ මිනිහා පිස්සෙක්නේ. මේක ලියන්න කලින් ඔයාටවත් මේ එකක් කිව්වේ නැද්ද මේක? හේමන්ත අධිකාරී මහත්තයා කියනවා මේ එකක් මටවත් කිව්වේ නෑනේ. අනතුරුව නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර දුරකථන ඇමතුමක් ගන්නවා. දුරකථන ඇමතුම ගන්නේ ජයන්ත වික්‍රමරත්න පොලිස්පතිවරයාට. අරගෙන විස්තරය කියනවා. දැන් මේකේ මේ විමර්ශන නිලධාරියා සටහනක් තබලා තියෙනවා. බයිසිකල් වල අංක වගේක් ලියලා තියෙනවා. ලසන්තගේ සටහන් පොත මේ නිලධාරියා සතුව තියෙනවා. මේක නඩු භාණ්ඩයක් විදිහට නම් කරලා තියෙනවා. විස්තරේ කියනවා තිස්සසි සුගතපාලත් මේ නිලධාරීන් රුත් අහගෙන ඉන්නවා. සංවාද ඉවර කරලා හැරෙනවා නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර තිස්සසි සුගතපාල මහත්මයාගේ පැත්තට හැරිලා කියනවා පොලිස්පතිතුමා මට කිව්වා නොම්බර ලියපු ශ්‍රේෂ්ඨ සටහන් පොතයි ඒ කියන්නේ ලසන්ත පුදුම මහත්මයාගේ සටහන් පොත ඒ වගේම බලාපරාධ පොතයි අර අංක බයිසිකල් වල අංක ලියලා මෙහෙම වාර්තා වුණා මෙහෙම තිබුණා කියලා කියපු විස්තර ලියපු බලාපරාධ පොතයි විශේෂ පුද්ගලයෙක් ඉල්ලනවා. කවුද මේ විශේෂ පුද්ගලයා? මේ විශේෂ පුද්ගලයා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේක ඉල්ලනවා. ඒ නිසා ඒ ටික දෙන්න වෙනවා. කවුද දරුම් දීලා තියෙන්නේ? මේ පොලිස්පතිත් එක්ක තිබුණු දුරකථන සංවාදයෙන් පස්සේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාරයි මෙහෙම සඳහන් කරලා තියෙන්නේ. මෙන්න මේ කෘතියෙහි සහ අපරාධ විමර්ශනවල මේ කරුණ පැහැදිලිව වාර්තා කර තිබෙනවා. මොකටද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ලසන්ත වික්‍රමතුංගගේ සටහන් පොත මේ කියන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විමර්ශන නිලධාරියාට කියන්නේ. ඔහු කියනවා තිස්සසි සුගතපාල කියනවා මට ඒක දෙන්න බෑ. ඊට පස්සේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මෙන්න මෙහෙම කියනවා. තමුසෙටත් ලසන්තට වෙච්ච දේ තමයි වෙන්නේ. තමුසෙට ළමයි ඉන්නව නේද? උන්ගේ මරුම් කන් නැතුව තමුසෙගේ සටහනයි නෝට් පොතයි මට දෙනවා. මේ කියන්නේ රටේ නීතිය යුක්තිය පසඳවීමට සඳහා ඉන්න නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. මේ කරුණු වාර්තා වෙන්නේ මේ සිදු කරපු විමර්ශනවලදී. මෙහෙම ඇඹරුණොත් නිලධාරීන් නීතිය කොහොමද සාධාරණ විශ්ල කරන්නේ? ඔය ඉල්ලන එක දීපන්. හේමන්ත අධිකාරී. ඒ කියන්නේ කල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා. ඔහුත් සුගතපාලට කියනවා. සුගතපාල තමන්ගේ කට උත්තරේ කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දීපු මේ දෙන්න කියපු විදිහට මට ඇත්තටම බය හිතුණා. මේ සම්පූර්ණ විස්තරය මේ තොරතුරු මේ සටහන් පොත් මම උට ලබා දෙන්න සිද්ධ වුණා. ලසන්තගේ ෆීල් නෝට් බුක් එක සටහන් පොත නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත බාර දුන්නා. වැඩිදුර විමර්ශන නතර කරන්න කියලා නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට නියෝග කළා. බලාපරාධ පොතේ මේ අතුරුපැදි සහ ඒ විස්තර ලියපු කොළ ඉරා දාන්න කියලා නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් ලබා දුන්නා. ඒ අනුව හේමන්ත අධිකාරී ඔහු ආපු රථයෙන්ම මේ බලාපරාධ පොත ගල්කිස්ස පොලිස් ස්ථානයට යවුවා. දැන් කොළ දෙක කඩලා
මේ සටහන් වෙනස් කරලා මේ බලාපරාධ සටහන් පොත පොලිස් ස්ථානයේ තියන්නට ඕන. තිස්ස සිසුගතපාල එතනින් නතර වුණේ නැහැ. ඔහු කියන විදිහට. ඔහු පොලිස් ස්ථානයට ඇවිල්ලා කාටවත් කියන්නේ නැතුව ජායල ප්‍රදේශයේ අනිත් යතුරුපැදියේ අංකය හොයාගෙන ඒ ලිපිනේ හොයාගෙන යන්න පටන් ගත්තා. ඒ යනකොට ආයිමත් හේමන්ත අධිකාරිගෙන් ඇමතුමක් ලැබුණා. නියෝජ්‍ය පොලිස්පතිතුමා කිව්ව වැඩේ කළාද? ඇහුවා සුගතපාලගෙන්. ඔහු කිව්වා අනෙක් අයට පේන නිසා පොලිසිය ඇතුළේ ඒවා කරන්න බෑ. ඊට පස්සේ ඇහුවා තමුන් කොහෙද ඉන්නේ? මම ජායල ප්‍රදේශයේ ඉන්නේ කියලා උත්තරයක් දුන්නා. දැන් තේරුණා මේ සුගතපාල කියන දේ අහන්නේ නැති තත්වයක වගේ ඉන්නවා කියලා. හේමන්ත අධිකාරී මහත්මයා කිව්වා ලසන්තට වෙච්ච දේ කරගන්න නැතුව DIG කිව්ව දේ කරපන්. ලසන්තට වෙච්ච දේ කරගන්න නැතුව DIG කිව්ව දේ කරපන්. නැවතත් බැන වැදුනා. රාජකාරී ඉවර වෙලා ගෙදර යන ගමන් බලාපරාධ පොතත් තිස්ස සිසුගතපාල ගෙදර අරගෙන ගියා. ෆොටෝකොපි දෙකකුත් අර පිටුවල ගහගත්තා. කොළ ටික ගැලෙව්වා. මුකුත්ම තිබුණ නැති විදිහට කොළ ඇලෙව්වා. අලවලා. ජනවාරි මාසේ 19 හෝ 20 වගේ දිනයක අර ගලවපු කොළ දෙක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට, ඒ කියන්නේ හේමන්ත අධිකාරීට බාර දුන්නා. ලසන්තගේ සටහන් පොත්වල තිබුණු ගත්ත ඡායා පිටපත්, ඒ වගේම අර බර අපරාධ පොතේ අර අංක සටහන් කර තිබුණු යතුරුපැදි වල අංක සටහන් කර තිබුණු ඒ ගලවා ඉවත් කරන ලද පිටවල ඡායා පිටපත් තිස්ස සිසුගතපාල ලබාගෙන තිබුණා. ඒවා ඔහු හොර රහසේ ලබා ගත්තා. ඒවා ඉටි බෑග් එකක දාලා තවත් කළු පාත බෑග් එකක ඔතලා ඔහු පදිංචි වෙලා හිටපු ගුවන්තොටුපළ පාර කටුකුරුන්ද නාගොඩ කළුතර කියන ලිපිනේ නිවසේ පඩිපෙළක් යට සැඟවීමට ඔහු කටයුතු කළා. එතැන් සිට මොනවද සිද්ධ වෙන්නේ? කවුද මේ පරීක්ෂණ වලට ඉන් එහාට ඇඟිලි ගැහුවේ? ඊළඟ කොටසෙන් අපි ඔබට තොරතුරු කියන්නට සූදානම්.